සුබ උදෑසනක් යාළුවනේ. අද 2026 අවුරුද්දේ පළවෙනි පොහොය දවසනේ. ඉතින් මේ වටපිටෙන්ම බණ පිරිත් දාලා ඇහෙනවා පන්සල. අපි ගාව ළඟ පන්සලක් තියෙනවා. ඒ පන්සලේ බණ දාලා ඇහෙනවා. ඉතින් යාළුවනේ ලැබුවා වූ නව වසර ඔයාලට සතුට සෞභාග්‍ය සමාදානය පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම මම මේ 2026 අවුරුද්දට දාන පළවෙනිම මල් සේල් එක ඔයාලට පෙන්වන්න මේ හිතුවා. ඉතින් යාළුවනේ අපි දැන් 2025 අවුරුද්ද ඉවර වෙලා අලුත් නව වසරකට පා තබලා තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා තිබිච්චි හැමදේම අමතක කරලා අපිට වෙච්ච ව්‍යසනය අමතක කරන්න නම් බෑ. ඉතින් ඒ හැමදේටම මුහුණ දීපු අපි ආයෙත් නැගිටින්න හිතාගෙන අපි අපේ වැඩ අලුතින්ම ආරම්භ කරමු. ඒ කියන්නේ හොඳ ධෛර්යමත් සිතක් ඇතුවම අපි නව වසරට පා නගලා ඉදිරි වැඩ කටයුතු කරගෙන යමු කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලාගෙන සිටිනවා. ඒ එක්කම මම මගේ පළවෙනි මල් සේල් එක අද ඔයාලට පෙන්වන්නම්. ඉතින් කැමති යාළුවෙක් ඉන්නවා නම් බලලා සාධාරණ මිලකට දාන්නම්. ඔයාලා ඉල්ලන්නකෝ. මේ අපි ඉස්සෙල්ලම බලමු යාළුවනේ මොනවද මල් ගස් ටික කියලා. මේ තියෙන්නේ සිසෝ ගහක්. ඉතින් ඔයාලට පේනවා ඒක හොඳට වැඩිච්ච මල් 5ක් තියෙනවා. කැකුලකුත් මල් 4කුත් තියෙන හොඳ නිරෝගිමත් සිසෝ ගහක්. ඉතින් ඒක අපිට හොඳට කට් කරගන්නත් පුළුවන්. කට් කරගත්තාම අපිට පැලබෝ කරගන්න පුළුවන්. ඉතින් අලුතින්ම වුණත් ආරම්භ කරන කෙනෙකුට මේ ගහ අරගෙන කපලා පැල හදාගෙන අපිට මේ අවුරුද්ද ඇතුළත හොඳ මල් ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්. මේ බලන්න යාළුවනේ මේකත් හොඳට වැඩිච්ච සීරානෝ ගහක් මේ. ඉතින් ඕම් බලන්න හොඳටම තියෙනවා අලුත් කොළ ඇවිල්ලා. ඒකෙත් තියෙනවා මල් 5ක් තියෙනවා යාළුවනේ ඒකෙත්. මේ බලන්න ඩබල් පෙටල් ආපු හොඳ මේ බයි කලර් වෙලා මේ අලුතෙන් එන කැකුල යාළුවනේ. දම් පාට. එතකොට ඒකට දම් පාට ගස් දෙකක් තියෙනවා. මේකත් හොඳටම වැඩිච්ච මම ඒකේ නම නම් හරියට කියන්න දන්නේ නැහැ. ඒකෙත් අලුතෙන් කොළ දාලා දලු කොළ දාලා මේ හොඳට වැඩිච්ච ගහක්. ඒකත් කට් කරගන්න පුළුවන් යාළුවනේ. ඒක රෝස පාට, තද රෝස පාට, රතුවට හුරු රෝස පාට. ඉතින් යාළුවනේ තියෙන්නේ. මේ ගහ මේ පඳුරක්. මිලියන් රෙඩ් පඳුරක් යාළුවනේ. ඒකේ මව් ගස්ම 5ක් විතර තියෙනවා. අටින් පැල දාලා තියෙනවා. මේකත් කට් කරගත්තොත් හොඳ පැල තොගයක් හදාගන්න පුළුවන්. මොකද මේවා පඳුරු ගහන වර්ග. ඒක බුෂ් එකක් යාළුවනේ. මිලියන් රෙඩ් බුෂ් එකක්. මෙන්න මේක යාළුවනේ. මේක ඔයාලා බලන්න දිලිසෙන පාටක් තියෙන්නේ. රෝස පාටත් නෙමෙයි, රතු පාටත් නෙමෙයි, බ්‍රවුන් පාටත් නෙමෙයි. ලස්සන මේ ලුමිනස් පාටක් තියෙන ගහක්. ඒ ගහ නම් අඩි 2ක් වගේ උසයි යාළුවනේ. මේ බලන්නකො මුල් ගොඩ උඩට ඇවිල්ලා තියෙන. ඒකත් ඔයාලට කට් කරලා හොඳටම හදාගන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඔන්න ඔය ගස් පඳුරු 5ක් තියෙනවා. ඔක්කොම හොඳ මව් ගස්. හොඳට වැඩුණු ලස්සන මල් ගොඩාක් පිරලා තියෙන ලස්සන ඇන්තූරියම් ගස් 5ක් තියෙනවා. 5ක් කියන්නේ බුෂ් එකකුත් එක්ක. ඒත් එක්කම මං පොඩි ප්‍රමාණයක් විසිතුරු ගස් හදනවා. මෙන්න මේක ගොඩාක් ලස්සනයි යාළුවනේ. මේ බලන්නකෝ විසිතුරු ගහක්. ඒකේ මේ හොඳට පඳුරු ගහලා තියෙනවා. මේකේ පොඩි අතු කෑල්ලක් හිටෙව්වත් පැල කරගන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඒකත් එක්කම මම මේ පැකේජ් එක අලුත් අවුරුද්දේ මම විසිතුරු ගස් විකුණලා නැහැ. ඉතින් අද අලුත් අවුරුද්දේ මට හිතුණා එකක් දාලා බලන්න. පසුවට මම විසිතුරු ගස් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ මල් ගස් 5ම විසිතුරු පැලෙත් එක්කම මම දෙනවා රුපියල්
5500කට. ඉතින් ගොඩාක්ම ලාභයි යාළුවනේ. මොකද සිසෝ කියන්නේ ඊටාම වටිනා වර්ගයක්. ඒ වගේම සීරානෝ මේ අනිත් ගසුත් දම්පාට වර්ග දෙකකුත් එක්ක දම්පාට වරයිටිස් ගොඩක් ගණන් වගේනේ. ඉතින් හොඳ ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ යාළුවනේ. මේවා හදා ගන්න පුළුවන් හොඳින්ම වැඩිච්චි නිරෝගී ගස්. 5500කට මම දෙනවා යාළුවනේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp නම්බර් එකට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි තියන්න. මගේ නම්බරේ තමයි 077යි 10යි 20යි 879. ඒ වගේම මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ මම ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. මාව subscribe කරන්න යාළුවනේ. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් කෙනෙකුට බලන්න share කරන්න. ඉතින් මං අදට නවතින්නම් යාළුවනේ. ඔයාලට සුමන සමන් දෙවියන්ගේ පිහිටයි. ඒ වගේම අද 2026 අවුරුද්දේ පළවෙනි පොය දවසේ සෑම සියලු දෙවි දේවතාවුන් වහන්සේගේ පිහිට හා ආරක්ෂාව ඔයාලට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලා සතුටින් ඉන්න සුබ දවසක් යාළුවනේ.